හලෝ යාළුවනේ. අපි අද ඇවිල්ලා ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන බඹරගල රජමහා විහාරයට. මේක කොළඹ ඉඳලා මහනුවර මහියංගනේ පාරේ දිගන නගරයට එනකොට වෑවේගම කියලා පාරක් තියෙනවා. ඒක කිලෝමීටර් 4ක් විතර යනකොට තමයි මේ විහාරයට යන මාර්ගය වම් පැත්තෙන් තියෙන්නේ. එතන ඉඳලා කිලෝමීටර 2ක් වගේ යනකොට බඹරගල රජමහා විහාරය හම්බ වෙනවා. ඉතින් මේ රජමහා විහාරයේ ඓතිහාසික පසුබිම ගත්තොත් ක්‍රිස්තු පූර්වයට 3 වන සියවසේ මිහිඳු හාමුදුරුවන්ගේ ලංකාවට වැඩම කිරීමත් එක්ක තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. බෞද්ධ රජවරුන් තමයි මේකේ ආරාමයක් හැටියට ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේක විස්තරය ගත්තොත් දැන් ඉතිහාසය විකෘති කරන්න බලන් ඉන්න පිරිසක් විසින් මේක ඉතින් සාධකයක් නැතුව සිදුහත් කුමාරෝ උප්පත්ති වුණ ලුම්බිනිය කියලා මතයක් අරන් යනවා කියලා තමයි විස්තර සඳහන් වෙන්නේ. ඔයාලා කලින් දැක්ක පොඩි වීඩියෝ ටිකේ කැලේ ටිකේ තමයි මේ විහාරය පිහිල්ලා තියෙන්නේ. දැන් අපි යන්නේ බඹරගල කන්ද උඩට නගින්න. මම පුතා එක යන පාර තිබ්බේ මම අන්තිමට දාලා තිබ්බ වීඩියෝ කැලේ. පඩිපලක් තිබ්බේ එතනින් තමයි යන්න තියෙන්නේ. ලොකු කැලයක් තමයි තියෙන්නේ. කැලේ තමයි යන්න තියෙන්නේ. මේකේ උඩට යනකොට ලෙන් තියෙනවා. චුටි සලාම් වැදූ ලෙන ඉන්දසාල් වෙන කියලා එහෙම ලෙන් කීපයක් තියෙනවා. ඉස්සරහට වීඩියෝ එකකට බලා ගන්න පුළුවන්. අපි ගිහින් බලමු ඉතින්. අද ගමනට ඉතින් එකතු වෙන්නේ මේ ඉන්න අපේ ලොකුට. මං ඉස්සෙල්ලා යන්නද? එයා තමයි කැමති ඉතින් මේ වගේ ගමන් වල යන්න. ඊට පස්සේ අපේ චූටි ඉන්නවා. චූටි පුතා. එයාත් ඉතින් මේ වගේ ගමන් යන්න තියනවා නම් ආයෙ බඹරගල කන්ද. තෝරම වයිෆ් ඉන්නවා. මෙයාලට ඉතින් මං ඉස්සෙල්ලා යනවා. මේ වගේ ගමන් යනවා කියන්නේ ඇති වෙන දෙයක් නෑ ඉතින්. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. මම බලන්න කැලේ ලස්සන. ඔව් කැලේ ලස්සන ගම. බලන්න වල්ලා. හරි. හායි ගේ. හායි. කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ අපි? කොහෙද මේ ඇවිල්ලා ඉන්නාද? බබලගඩ. ලස්සනයි නේ. ඕ දෙන්න එන වෙලාව. ඒ චූටි. හායි. අයියෝ ඔයා අද ජිංගල් කකා ඉන්නවා මෙතෙන්ද ජංගල් එකේ. කෑම වෙලාව. ආමි දෙන්න. එයාගේ තියෙන ආසම කෑම තමයි. අයියා කකා යා. ටිපි ටිප් එක. අපි කොයි ගියත් ඉතින් මේවා අරයි තමයි යන්නේ. අයියා. හිමීට. දැන් ඉතින් මට මහකලේ කඩවල යන්නේ. ඈ? පිහිය වීල් එක. කිව්වේ නෑනේ. අරකටද? ඒක නම් පල්ලා හරි කම. අරකට කියන්නේ ඔය කොමුඩු ගෙඩියක් තියෙනවා බෑග් එකේ. ඒක කණ්ඩේ පිහිය ගෙනාවද කියලා අහනවා. පාර තියෙනවා මෙතනින් උඩට යන්න තියෙනවා. මේක බුදුන්
මේ ලෙනක්ද කොහොද මේ හරි සෑහෙන්ට යන්න තියෙනවා වගේ. අතන බෝඩ් එකක් ගහලා තියෙනවා ඉන්ද්‍රසාල ගුහාව කියලා. ඉන්ද්‍රසාල ගුහාව කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. මම මේ බෑග් එක අතන තියලා එන්නද ගන්න? අපෝ. සිතුවම් දෙනවා බලන්න බෝඩ් ගලවලා. මා මේ පාරවල් මේ බෝඩ් ගහලා තියෙනවා. මෙතන යාළුවනේ මේ මම බෑග් එක තියලා ආයි දෙන්නවා ලකු. එතන නැවතිලා කෑමෙන් පසු නැවතත් එහෙම පොඩි වීඩියෝ කෑල්ලක් දැම්මා. ඒක මොකක් කරේ හේතුවක් හින්දා ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඒ උඩහට ගියපු කට්ටිය මෙතන හිර වෙලා වගේ තිබ්බා. ඊට පස්සේ ඒ ටික දාන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් අපි කාලා යාළුවා එන්ජොයි කරනවා යා. එහෙම බබාලා දෙන්නට කවුගෙන ආයෙත් අපි යන්න පටන් ගත්තා බඹරගල කන්දට. යන් මොනට අනේ. ෂී ඉන්නකෝ මට ඉස්සල්ලා යන්න එන. මේ කැලේ ඇතුළට යන්න සෙට් එකක් ගන්න කැලේ වැඩි හින්දා අර හයියෝ කෑ ගන්න සද්දේ වගේ තියෙනවා. ඒකට අපේ ලොකු චුට්ටක් බයයි. ඒ හින්දා පොඩ්ඩක් කෑ යන්න අදිමදි කරා. උඩට යනකොට නම් මාර අමාරු එන්නකො ආදිත්‍ය කියන්නේ යන්න බෑ කිව්වා. කකුල් රිදෙනවා. වඩා ගන්න කියනවා. මාර වඩයක් දුන්නා. ඉතින් උඩ එක්කන් කියලා පෙන්නන්න. මේක එන දුෂ්කර පාරක් නේ. එන්න. ඇතුලෙන් රිංගලා එන්න. කෝ තනිකර ගැලාවක්. පුතා පදින්න එන්න. යන්න නෑ මේක පාර ඉච්චරයි. නැමෙන්න චූටි නැමෙන්න. චූටි නැමෙන්න. ඉන්න මේක අල්ලගන්න. ආමයි. අම්මා ඩින්ක චික. Hi. Bye. Bye bye. යහනේ ඔයා එන ස්ලෝ ඈ. මේ මෙතන ගහලා තියෙනවා බෝඩ් එක. ෂා එන්ජ තනිකර කැලේනේ මේ අබේ භූමියක්. හදන්න නේ යන්නේ. ආධාර වලින් ලොකු වෙන්නේ මෙතන. එන්න වෙනවා යා. අල්ලගෙන ඉදරුවේ. සපෝට් එක දෙන්න. මේ බලන්න මේක. ලෙනක්. ඕම් බලන්නකො ලස්සන. ලෙන. අප්පයි මෙතනින් හරියට මෙයා වඩා යන්න බෑ. මේ ඉන්ද්‍රසාල ගුහාවනේ. මේක. හරි ගහලා තියෙනවද? අර කොයිද ඒක? මේක තමයි යාළුවනේ ඉන්ද්‍රසාල ගුහාව කියන එක. මේ තමයි පළවෙනිට හම්බුණු ගුහාව. මේ තියෙන්නේ එතන ගහලා තියෙනවා ඉන්ද්‍රසාල ගුහාව කියලා.
හොඳක් කියන්නේ යාළුවනේ. හැබැයි හොඳයි මෙහි ඇවිල්ලා මෙතනට ආපු අය වස් කරනවත් දන්නේ මම නම් එහෙම දාන්න නැතුව යන්නේ. ඇවිල්ලා ගිහපු අය නම් shopping එකක්වත් වටේ දාලා තියෙනවා නම් අපි දැක්කේ නැහැ. ඇත්තමයි ඒක නම් හොඳ වැඩක්. මේ වගේ තැන් වලට ආපුහාම ඇවිල්ලා තැන් බලලා ඉවරලා විනාශ කරන්න නැතුව යන එක තමයි ඉතින් හොඳ. මොකද ඉස්සරහටත් තව කෙනෙකුට ඇවිල්ලා මේ වගේ දේවල් බලන්න අපි ඉතුරු කරන්න ඕන. ඉතින් අපිට ඊට පස්සේ යන්න තියෙන්නේ සිතුවම්ලේ දැකලා මෙහි යනවා නම් ඒකන ලස්සනයි. අරන් යනවා නම් දෙයක් ඒක ආපහු ඒ විදිහටම දාලා යන්න නැතුව අර යන්න කියලා ඉතින් අපිට මුරුකෝ ඉල්ලනවා. Thank you. අයියෝ බිමත් ඉඳ ගන්නවද? Alena. Ya. Le. Tata. Tata. Ayah. Ini dah. Ini dah. තියෙනවා මේ සිතුවම් වල දැන් යාළුවනේ සිතුවම් වෙන ගාවට අපි ලොකු නම් පොඩ්ඩක් ඔයාලට ඇහෙනවා ඇති යන්න අධිමති කරන පාරණය ගියේ මේක තමයි සිතුවම් වෙන මේකේ පාරණය අර මැටි වලින් කරපු චිත්‍ර පොඩ් සාමාන්‍යයෙන් ටිකක් ඉස්සරලා තියෙනවා පේන්න මේ සිතුවම් වෙන කියන්නේ මේකට මේ පන්සලේ කෑලි තමයි මේ තියෙන අර මැටි ගාලා ඉවරලා ඒ වගේ අර චිත්‍ර ඇඳලා තිබ්බේ වගේ කෑලි ඉතුරු වෙලා තියෙන්නේ. බලන්නකෝ අර මේ ගල මේවා කරලා තියෙන තාලේ අර වතුර එන්නේ තියෙන්නේ. ආවම් බලන්න අර අයින. වැටෙයි. මකුළු දෙන්න එපා. දෙමෙන්නේ නැහැ වැස්සට නේ. මේ තව තියෙන තැනක් යන්න. පෙට්ටිගල. හයියෝ මෙන්න. ඔය පේනවද යාළුවෝ? මෙයානම් හරි අමාරුවෙන් නිකන් ගියේ. චූටි තමයි ඉතින් ලස්සනම. චූටි පෙට්ටිගල යනවද? ඉවර වෙනකන් ඉන්න බලන්න. ඔව්. විතර මාරම ලස්සනයි උඩට ගියාම. මේකේ පාර යනකොට හපෝ මේද මේක අර යන්න ලේසි වෙන්නද දන්නේ අර ඉස්සර කාලේ වගේ අර ගස්වල පොඩි මාක් තියලා තියෙන පොඩි පාට රිති කෑලි වලින් ගැට ගහලා යන්න ලේසි වෙන්නේ. අයිර ගන්න යනවා නම් මේ පාරවල් වල මේ යන්න මොකද වෙන පැති වලින් යන්න එපා. ලොකු කැලයක්. සමහර වෙලට අතරමං වෙන්නත් ඉඩ තියෙනවා මේ කැලේ ඉතින්. අර ඉන්න කට්ටිය ආම් බහිනා කට්ටිය. ඊට පස්සේ මෙයාව අම්මා තේ ඉඳලා ඇති කියලා දැන් මගේ එල්ලිලා. කතින් වීඩියෝත් කරගෙන යවත් අල්ලගෙන ඉතින් ගියා. ඔය ඉන්නේ ලොකු කට්ටිය. කට්ටිය නේ කියන්නේ. යන්කෝ අයින්නට ඔන්න ඉතින් පළවෙනියටම අපිට හම්බුණ කට්ටිය යාලා උඩට ගිහිල්ලා
පල්ලෙහාට බහින ගමන් හිටියේ. යාලා දැක්කට පස්සේ ඉතින් අපිට පොඩ්ඩක් හිතට බලන්න නැති වුණා. මොකද යාලා චෝටි ලොකු මේ ඔයාගේ මුරුප්පු එක ඉල්ලනේ උඩට එන්නේ. ඉතින් අපි යහුවා යාලා දැන් හරිනේ ඒකවත් පොඩ්ඩක් යන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි ආයිට බය නැතුව ගියා ඉතින් එහාට. ඊට අස්තියයි. මෝ දැන් නම් හරිය වර්ගාත් ඉන්ට අත දෙන්න ඕම ඇහෙනවා සද්දේ කොහෙන්ද අපිට ඉන්න චූටි ගන්නකෝ. චූටි ගමින් තමයි එකක්. කොන්ද නගින්න අමාරු තැනක් එතන උඩට යන්න යාළුවනේ චුට්ටක් අමාරු වෙනකොට මොකද කන්ද වැඩි. උඩාට ගිය කට්ටිය දැන් ඉන්නේ නැති අවුව නැගලා යන්න තියෙනවා. ඉස්සනවා ටිකක්. පරිස්සමෙන් යන්න ඕනේ තින් යනකොට. අර එන්නේ කට්ටිය. චූටි සපත් තියෙන පත්තම කෙනෙක් ඉනවා. උඩ පොඩි ළමයිනුත් එනවා. පොඩි ළමයිනුත් එනවා. ජිංගල් තවත් කට්ටියක් පල්ලෙහාට ඔන්න මේ අපි යනකොට පොඩ්ඩක් හවස් වෙලා ළමයි එනවනේ. එයාලා සමහරට උදේ ගිහිල්ලා උඩ පන්නකන් ඉඳලා ඉන්නේ පල්ලෙහාට. අප්පෝ යන. ඈ? නෑ ඉතින් මේ ගැට ගහලා කටි ගැට ගහලා දෙන්නේ. හරි. පුඩි ළමයි නෙවෙයි යන්නේ. ලොකු ළමයි. අපෝ. කොහෙන්ද? ඒව ගැට ගහලා තින්න පාර හොයාගන්න. ඔයාලා දැක්කා දන්නේ ඒ වගේ පටි තමයි ගැට ගහලා තියෙන දිගට යන උඩට යන කම. අර ගල් වල තරක් ගහලා තියෙනවා. ඉතින් පාර හොයාගන්න ලේසියෙන්. එන්න. අර ගිය කට්ටියත් නැගලා බහින කට්ටියක් ඉතින් පොඩි ළමයි කියලා කිව්වේ. යාලා පොඩි ළමයි මේ ලොකු කට්ටියක්. අම්මෝ කැලේ නේද? යම්ද එනවා. හතු වෙලා මෙයා. ජුස් දෙන්න. මොනවද කටවට? ලිප්ස්ටික්. අයියෝ යනුන් යනවා. අයියෝ. ජුස් දෙන්න. යා සුදානද? යා. ගමනේ යා ගමනේ යා. වෙලා යනවා. එනම් ගමන ආරම්භ කරනවා. අප්පෝ. මාන්සි. ගොඩක්ම ඉතින් ඕනට ස්තුති වෙන්න ඕන. මොකද මේකේ ලස්සන පෙන්වන්නම් වෙන්නේ අපි චූටිව මම ගත්තා නම් එයා වීඩියෝ කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එයා මාර සපෝට් එකක් දුන්නා. ඉතින් ඔයාලට මේ ලස්සන පෙන්වන්න එයාට ඉතින් තෑන්ක්ස් කරන්න ඕන ඒකට. ෂීඩෝ ටින් 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 ටින්. මේ වැල් තියෙන පැටලෙයි ඒක. එහෙම තමයි වැල් කපලවත් නැහැ මේ පාර තියෙනවනේ. ඒ යන පාරේ තියෙන වැලක්වත්
ඒකටවත් හානි කරලා නැහැ මේ ටික නම් එළිය. එහෙම ඒ විදිහටම තියෙදි තමයි මේ පාර හදාගෙන තින්නේ මේ උඩට යන්න. ඇත්තට මේක මාර වටිනවා. ඔයාලත් යනවා නම් ඒවා ඉතින් පරිස්සම් කරලා විනාශ නොකර පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලනවා ඉතින්. ඕ යන ඕන් දැන් තනියම යන්න යන්නේ කෙනෙක්. චූටි හොඳයි අප්පා. ඕ ඔයා තනියමද යන්න යන්නේ? එහෙනම් මේ ඉඳ ගන්න චුට්ටක්. ඉඳගන්න. සින්දු දාගෙන යනවා අර අජිරා. වැටිය. ආ මේක මාරු බබා. උඩට ඇඟපු කොල්ලෝ සෙට් එකක් හම්බුනා. කොල්ලෝ සීතල බෝදින් විතර වගේ. යාලා ජේබීඑල් එකකින් සින්දු දාගෙන යනවා. ඒක තමයි ඉතින් අපේ ලොකෝ කියන්නේ අයියලා ටික සින්දු දාගෙන යනවා. දැන් බොරු කියන්නේ බොරු වෙලා. Abo, situ bubu meh. Kopi itu apa ada? කෝපෙට ඔගේ දාලා දෙන්න ඔය පියානට. Ini kan jangan waktu itu berden. Macam mana? Katakan. ඕ මේකට පෙට්ටි කර. දෙන්නම් වඩා ගන්න කියලා බෙරියන් දෙනවා. දැන් මෙතනින් එහාට වීඩියෝ කරලා හමාරයි වගේ. ඒ කුරුල්ලෝ කොණ්ඩ කුරුල්ලෝ මෙයා නම් මේ ටික ගිය බොහොම අමාරුයි. අරට හැයියෝ කෑ ගහන සද්දෙට මෙයා මාර බය වෙලා හිටියේ. ඉන්නේ නෑ නෑ එහා පැත්තේ අයියෝ ඔහොම ගියොත් යන්න වෙන්නේ නෑ යන්. යන් උඩට ගිහිල්ලා ගන්න තව. Tadi kayak. හායි Hai kan? Baik kan tadi. Apa yang dolan kalian dia? Hang harga dolan tino. දාසලා තාතිස්සලා මේ Harga lama? Ini balik. Ini balik kan? Ini balik. අඬහඬ එන්නේ යා නම් මම සමහර තැන්වල වීඩියෝ ගත්තෙත් නෑ. මෙයා හරියම අමාරුවෙන් එකන් ආවේ මොකද? ආ චුට්ටයි මේ එන්නකො ලස්සනයි මේ පැත්තෙන්. ආම් බලන්න රැයත. මොකද්ද චූටි පේන්නේ අර? යමුදු. වතුර පේනවනේ ගගක්. අප්පා. මාර view එකක් තියෙන එන්නකො. අප්පා.
පෙට්ටි ගලට අන්තිමේදී අපි කරේ පහු කරලා පෙට්ටිගලට මේක උඩට තමයි යන්නේ. අපි එතෙන්ට ආවා. දැන් තමයි ඉතින් අමාරුම ටික තියෙන්නේ. ටිකක් කොහොම හරි රැංගලා ඉතින් පුළුවන් විදියට වීඩියෝ කරා බලන්නකෝ ඒ ටිකත්. එහෙන් තමයි යන්නේ. මේකට පාර හදන්න තමයි අර ආධාර එකතු කරන්නේ. ඈ නෝන. ඈ සුදු. මේකට පාර හදන්න තමයි අර ආධාර එකතු කරන්නේ. ඕ අර ගල උඩට තමයි ලොකු යන්නේ. ඉතින් ආය පල්ලෙහාට යන්න තියෙන්නේ. මම මේ පාර බලන්නේ මේ යන්න පුළුවන්ද කියලා. අම්මලාට වෙලාට. මම චුට්ටක් ඉක්මනට ගිහිල්ලා බැලුවා මේ පාරේ පොඩි දෙන්නත් තරම් යන්න පුළුවන්ද කියලා උඩට. මොකද මේ ගල උඩට යන්න තියෙන තැන මේ චුට්ටක් අන්ද වැඩි. එතනින් මෙයාලත් තරම් යන්න පුළුවන්ද කියලා බලන්න තමයි පොඩ්ඩක් ඉස්සලා ආවේ. පේන හැටියට ඉතින් දැක්ක හැටියට සාමාන්‍ය යන්න පුළුවන් තත්ත්වයක් තිබ්බ හින්දා අමාරුවෙන් ඉතින් පැය එකමාරක් දෙකකට කිට්ටු වගේ ඉතින් අපි ආපු හින්දා ආයෙ හැරලා යන්න බැරි හින්දා දෙන්නට ඉතින් ගිහිල්ලා ලස්සන පෙන්නන්න ඕනේ හින්දා අමාරුවෙන් ඉතින් අපි කොහොම හරි දෙන්නත් අරගෙන ගියා. අන්තිමට ගියේ ඉතින් අරයත් චුට්ටක් බරබරේ දැම්මා මේ. ඊට පස්සේ එයා දුඩම් කන්න කැමතියි. මේ ගස් අල්ලලා මැදිලා කඩන්න යනවා කියලා ඉවරලා අර දුඩම් ගස් පාර දෙපැත්තේ තිබ්බා. ඒ වගේ සුවඳ කොළ කඩලා ඉවරලා සුවඳ වෙන්නලා මේ වගේ දුඩම් ගස් තියෙනවා උඩ කියලා දුඩම් කඩන්න කියලා ඉතින් කොහොම හරි අමාරුවෙන් එක්කන් ගියා ඉතින්. කොමුඩු ගෙඩියත් එයාට හොඳට මතකයි බෑග් එකේ තියෙනවා කියලා. එන්න කොමුඩුත් ඉල්ලනවා මගදී ඉතින් අපි ඒක තියාගත්තේ ඒක උඩට ගිහින් කන්න. ඔව් යන්න යන්න අපි කුඩු මම අල්ලන්න. වීඩියෝ තියෙනවා ඉතින් ඉස්සරහට බලන්න. කැලේ. මෙරිලා. අම්මා. අමාරුයි. අම්මා. ඒකේ අවසානම ටිකේ වීඩියෝ ඒක ගන්න බැරුණා යාළුවනේ. මොකද එතනින් එහාට චුට්ටක් මේ බලන්න මේකේ අර මේකක් ගහලා බස්සලා අල්ලගෙන නගින්න කඩලා ගෙනල්ලා තියෙන කෑයි. අමාරුම හරිය පෙට්ටි කර ඊපස්සේ මෙතෙන්ට ඇවිල්ලා ඉතින් වීඩියෝ එක ඉතින් එහාට කන්ටිනියු කරන්න ආවා. ලස්සනයි. ඕම් බලන්න පොල් වත්ත කොහමද පොල්? ඔයාලත් එනවා නම් යාළුවනේ. මම නම් චූටිම ළමයි අරන් ඉන්න අනුමත කරන්නේ නැහැ. මොකද සුදුයා අම්මිට අත් දෙන්න කිය. අපි ආවට ඉතින් පොඩ්ඩක් අර පාරල ඉස්සනවා පොඩ්ඩක් කන්ද වැඩි. ලොකුට දැන් පණ ඇවිල්ලා.
අවුරුදු 3න් වත් උඩ ළමෙක් වගේ නම් අවුලක් නෑ. පොඩි අය ළමයි නම් අරන් එන්න එපා. ඉතින් මොකද නගින්න අමාරුයි. ඉතින් අන්තිම ටික ටිකක්. මේ මගේ බාට දෙක අරන් උඩින් කියන්න ලොකු. අම්මා නිදි ගන්න ඕවින්ඩ ඔයා ගන්න. මට එන්න ඉතින් පුඩා වික්‍රම. දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ අරෝනේ. පේනවනේ උඩ අර හෙට යන්න තියෙන්නේ. view එක. උඩට ලස්සනයි ඉතින්. ඒක වෙනම අත්දැකීමක්. තාත්තික බාට දෙක තරන් ඉන්න. එක්ක ආපු එක. මෙයාට ඉතින් දැන් හැපි. උඩ උඩටම ඇවිල්ලා ඉන්නේ. උඩ හිවන තියෙනනේ. හේවනට ගිහිල්ලා කොහමද කන්ද? ආවම් බලන්න එහා පැත්තේ තමයි ලස්සන නෝන. අර පැත්ත. වාව් නේ සුදු. වාව් කියන්නේ. මම බහින්න පුතේ මම මෝඩ වැඩ කරගත්තා. ඊට පුතේ මට මොකද වගේ මහන්සි. ෂා. වටේට මාර ලස්සනට පේනවා. එතෙන් උඩට ගියාට පස්සේ දෙපැත්තේ මාන තියෙන්නේ යන පාරේ. හැබැයි මේ එහෙම අමාරු නෑ යන්න උඩට ගියාට පස්සේ ඒක අර කට්ටිය ගිහිල්ලා පාර හොඳට හැදිලා තියෙන්නේ. උඩින් මාන වගේ පේනොනට ඒක යන්න එච්චර අමාරුවක් නෑ. ගස් තියෙන දිහාට යන්න ඕන. උඩට. ඌ කැල. ලොකු පරිස්සමෙන් ගල් තියෙනවා බිම බලාගෙන යන්න. ඈ? ඒක උඩටම අමාරුවෙන් ආවට යවනේ මාර ෆීල් එකක් දැනෙන්නේ. මොකද උඩට හුලම් පාර උඩට මාර සනීපයි. අමාරුවෙන් ආපු කෙනා වඩාන ආපු කෙනා ඉතින් බලන්නකො ඉන්නේ විදිහට. පල්ලෙහා ඉඳන් ඉතින් අපේ චූටිය වඩාගෙන ඉතින් අමාරුවෙන් ආපු හින්දා ඉතින් අපි නෝනාට පොඩි රෙස්ට් එකක් දුන්නා. මොකද චූටිය මම අතට අරගෙන එයා කලින් ගිහිල්ලා තමයි ඉන්නේ ඔය. බලන්නකො එයා ගිහිල්ලා රෙස්ට් එකේ ඉඳගෙන ඉන්නවා. ඒ පල්ලෙහාට යන්න බා. මෙතන යාළුවා අයිනට යන්න එපා. අර මම ලෙන් එනකොට පිටිගල කියලා මම අර පෙන්නවි ගල උඩ පැත්තේ එතන තමයි මෙතන නම් පොඩි ළමයි කියලා ඉන්න සූසන නැහැ. මොකද බෑවුම් වැඩි ගලේ පල්ලෙහාට අයිනට මෙහාට එනවා ලොකු උලන්. ඒ හින්දා අපි මෙතන නියමයි. හොඳ තැනක් බලන් ඉස්සරහට ආවා. හොඳ ලස්සන තැනක් වැස්සත් ඉන්න පුළුවන් පොට්ටයක් තියෙනවා. ඉන්න ඉතින් අර මිනිස්සු ඇවිල්ලා ගිහිල්ලා මෙතන හොඳට සුද්ධ වෙලා කට්ටිය මෙතන ගෑවෙසෙනවනේ කට්ටිය. කොම්කමු. ඉතින් එතන ඇවිල්ලා ඉඳගෙන මෙයාට කමුරු කණ්ඩායම් ඉස්සරහට තිබ්බේ. හායි කිය. හායි. හායි. යන්න පයිට කාලිමු. මේ එන්න. මෙන්න බාසනකට පරණ පාර නෙවෙයි මෙහෙට අප්පු යන්න. පිටත් කලින් සර්ච් කරන්න. අමාරුවෙන් ආයේ ඉඳලා පස්සේ යාර මාර හෙත්. කොම් මෙච්චර ඊට පස්සේ ආවනේ චූටි බබාටයි අම්මටයි දෙන්නට කොමුඩු කන්නේ තියලා ඉවරලා මේ යාව ගේන්න බෑ මෙතන උඩට. මෙතන පල්ලම් වැඩි. මෙතන තමයි උඩ මෙතන. කපල් එක්කුත් ඇවිල්ලා හිටියා ඒත් එක්කම. එයාලා තමයි අන්තිමට හම්බුණා අපිට. එයාලත් බහින්න ළඟයි. උඩට මාරලම ලස්සනයි. ඔයාලට පේනවනේ වටේ ඔක්කොම පේනවා. විශේෂයෙන්ම කියනවා පාසුදු මොකුත් කරන්න එපා හුල ගියයි. කො ඒතර වෙලා අහුලන්ට එනවා මට. අල්ලන්න නැතුව යන්න එපා. දැන් සර වැඩි. සපරිස්සමෙන්ම ගිහින් ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.
ඔයා යන්නේ නැද්ද? චුටි බබා අපි හොයලා ඔයා මොකද කරන්නේ? එතෙන් එන්න ගත්තා. එයාට හරියන්න තියෙනවා එතන. අපි බහින්ද තීරණය කරා එතන. බහින්ද තීරණය. අපි එමු ආයෙ වෙලාවක දාය පොතු. එයා බිමින් තිබ්බට පස්සේ යාව ගණ්ඩ පෙරි කේස් එකක් ආවා. ඉතින් කොහොම හරි අපි යාව අරගෙන ඉතින් ආවා ඊට පස්සේ. එහෙනම් යාළුවනේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. යන්න. අපි ආයෙ හම්බෙමු. අපේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා එකතු වෙලා ඉන්න. ලස්සන වීඩියෝ ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාළුවනේ යන් වීඩියෝ එක බලුවට එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. ගිහින් එන්න බයි. කවුරුත් නැහැ. බයි. බයි. අපි යනවා.